මිස්සිලෝන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවෝ දෙන්නෙක් ප්‍රේමය කොහොමද අමතක කරන්න කියලා එක දවසක් කතා වෙන්න පටන් ගත්තා. අපි බලමුද ඒ දෙන කොහොමද ඒ කතාව ඉවර කරේ කියලා. එක්කෙනෙක් අහනවා ප්‍රේමයක් කොහොමද අමතක කරන්න කියලා. එතකොට යාළුවා කියනවා උත්සාහ කරන්න එපා. ඒක කොහොමදවත් කරන්න බෑ කියලා. එතකොට ජීවත් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට යාළුවා කියනවා වෙනද කාපු විදිහටම කන්න බොන්න, නිදා ගන්න, ඒ හැම දෙයක්ම කරන්න. ඕක මාදයක් නෙමෙයිනේ කියලා. ඔච්චර ලේසියෙන් ප්‍රේමයක් අමතක කරන්න පුළුවන්ද? ඔන්න යාළුවාගේ නෝකාඩු ප්‍රශ්නයක්. කවුද කිව්වේ අමතක කරන්න පුළුවන් කියලා? අනික මොකටද අමතක කරන්නේ? ඒ කොහේ හිතේ තිබුණාද? ඔයා ජීවත් වෙන්න. යාළුවා උත්තර දෙන්න හරිම සැහැල්ලුවෙන්. ඒක බලාගෙන ඉඳලා අනිත් යාළුවට හිතෙනවා මියා මොනවා කියනවද මන්ද කියලා. එහෙම හිතාගෙන එයා තව ප්‍රශ්නයක් අහනවා. කොහොමද එහෙම හිතේ තියාගෙන ජීවත් වෙන්නේ කියලා තමයි මමත් අහන්නේ. ඔන්න ඒ පාර නම් ටිකක් තරහ ගිහිල්ලා. ජීවත් වෙනවා කියන්නේ දිනචර්යාව ගෙවන එකටනේ. ඒකට මොකද්ද තියෙන බාධාව? යාළුවා කියනවා මට කෑම කන්නත් බෑ. උගුර හිර වෙනවා වගේ දැනෙනවා. නිදා ගන්නත් බෑ. එයා මගේ නිින්ද හොරාගෙන තියෙන්නේ කියලා. යාළුවා කියපු ඒ කතාවට නම් මෙච්චර වෙලා හැම දෙයකටම සැහැල්ලුවෙන් උත්තර දුන්නු අනිත් යාළුවට ටිකක් තරහ ගියා. එයාගේ උත්තරේ උනේ කන්න බෑ නම් වතුර ටිකක් බීලා ආයෙ උත්සාහ කරන්න. නිදා ගන්න බෑ නම් ඇස් පියාගෙන පාන්දර වෙනකල් හරි ඉන්න. කීයට හරි නිින්දයයි. ආදරයක් නැති වුනහම උඹ ඔය කියන විදියට සරලව දරා ගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද බං? ඊට පස්සේ අනිත් යාළුවා ටිකක් hina වෙලා මෙහෙම උත්තරයක් දෙනවා. ඉතින් එහෙනම් මැරෙන්න. ඔයා ඔය වගේ ප්‍රශ්න අහලා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ප්‍රේමයක් අමතක කරන විදිහවත් හිත හදාගන්න විදිහවත් නෙමෙයිනේ. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයා තරම් ප්‍රේමය සහ විරහව අත්විඳ කෙනෙක් මේ ලෝකේ නෑ. ඔයා ඉන්නේ මාර ලොකු සික් එකක මැරෙන්නමයි හිතෙන එකක වැළලි ලෝකයාගේ අවධානය දිනා ගන්න එකනේ. ප්‍රේමය සම්බන්ධයෙන් ඔයා මාර පොරක් කියලා ලෝකයා විසින් කියව ගන්න එක. ඇත්තටම ආදරය කරලා ඇත්තටම විරහව විඳගෙන ඇත්තටම දරා ගන්න බැරි වෙච්ච මිනිස්සු සියදිවි හානි කරගත්තා. ඇත්තටම දරාගත්ත මිනිස්සු වෙන කවදාටත් වඩා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දුන්නා. හිතා ගන්න බැරි විදියට සාර්ථක වුණා. ජීවිතේ දිනාගත්තා. අලුත් නිර්මාණ බිහි කරා. ඒ කොහෙටවත් නැතුව අනේ මට දරා ගන්න බෑ ගගා වැළලි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව අඩුම තරමේ මැරෙන්නවත් ගටක් නැතුව ඇත්තටම ආදරේ කරලත් නැති ආදරේ කළා කියලා හිතාගෙන වෙන මොකක්දෝ අටමගලයක් කරපු අංග විකල ජීවිතයක්. මම නම් ඉන්නේ දෙවෙනි යාළුවාගේ පැත්තේ. මං හිතනවා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්න බහුතරයක් අය දෙවෙනි යාළුවාගේ පැත්තේ ඇති කියලා. එයා කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. කාටත් වඩා Tamanට ආදරය කරන මිනිස්සෙකුට බූට් එකක් කියලා කියන්නේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒක පට්ට මොරාල් එකක්. මට අනුව නම් ප්‍රේමය කියන්නේ ඇති වුණත් නැති වුණත් ජීවිතයකට හයියක් වෙන්න පුළුවන් බල සම්පන්න මන්ත්‍රයක්. ඉතින් අපිත් ඒ දෙවෙනි යාළුවා වගේ අපේ ජීවිතේට ලැබෙන හිමිවීම වගේම අහිමිවීමුත් එක සිතින් සමසිතින් දරාගෙන ඒ හැම දෙයක්ම ජීවිතයට ආශිර්වාදයක් කරගමු. ජීවිතයට ශක්තියක් කරගමු. මිස්සිලෝන් එකේ එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ ලස්සන දේවල් මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් subscribe කරගෙනම යන්න. bye bye.